මැයි 6 වෙනිදා අවශ්‍ය වෙන්නේ මොලෙත් අරගෙන ඡන්ද පොලට යන එක. මැයි 6 වෙනිදා අවශ්‍ය වෙන්නේ මොලෙත් අරගෙන ඡන්ද පොලට යන එක විතරයි. අපේ හොරකම් කරපු සල්ලි ගැන උගන්ඩාවේ තියෙන සල්ලි නැවත අපේ රටට ගේන්න ඕනේ නැද්ද කියලා අහපු ප්‍රකාශය. ඒකට මේ ප්‍රකාශය කරන මොහොතේත් මට පූර්ණ අවබෝධය තිබුණා තෝමස් ඩිලාරෝ සමාගම මුදල් මුද්‍රණය කරන බලපත්‍ර සහිත ආයතනය විසින් උගන්ඩා රාජ්‍යයට යැවීම සඳහා මුද්‍රණය කරපු යම් මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන යාම සිද්ධ කරා. ඒක තමයි මේ මං හිතන්නේ සමාජයේ විසින් අර කතිකාවකට ලක් කරගත්ත පුවත. හැබැයි මේක තෝමස් ඩිලාරෝ සමාගම විසින් කරපු ඇනවුමකට අනුව කරපු මුද්‍රණය කරපු මුදල් රැගෙන යාමක්. අපේ හොරකම් කරපු සල්ලි දැන් තියෙනවා උගන්ඩාවේ. අපිට ඒව ගන්න ඕනේ නැද්ද? ඒවා අපි ගන්න ඕනේ. අපි බොරු කියලා කියනවත් බොරු. මොකද අපි එහෙම જાති කියලා නැහැ. උගන්ඩා කතාවක් අපි නෙවෙයි කිව්වේ. උගන්ඩා කතාවක් කිව්වේ ඒගොල්ලෝ. ඔය සමුජන බලන්නේ මට මතකයි. මේ පහුගිය මැතිවරණ දෙකටම පෙර මේ ජනතාවට මේ වගේ බොරු වේදිකාවල අතෑරලා මේ දැනුත් ජනතාව මේ වගේ මේ කියන කතා වේදිකාවල කියන කතා අහන් ඉන්නවනේ. මෙයාගේ මොලේ කල්වල අතර දීලා එවන්න නැතුව ජනතාව ඇයි දන්නේ මෙහෙම නේද? ඒ කියන්නේ කියපුවත් බොරු කියලා දැනගෙන මෙච්චර වෙලා මේ දැනුත් මේ වේදිකාවල මෙයාලා කියන බොරු මාර අහන් ඉල්ල රස කර අහන් ඉන්නේ නේද? ඔබ බලන්න ඉතුරු එක. මේ රටේ ජනතාවට අපි කියන්නේ ඔබට පූර්ණ අයිතියක් තියෙනවා ඕනම ඇත්තකදී වුණත් එය බොරුවක් කියලා කියන්න. ඕනම බොරුවකදී වුණත් ඒක ඇත්තක් කියලා කියන්න ඔබට අයිතිය තියෙනවා. ඒකේ අනිත් පැතිකඩට ගියොත් කෙනෙක් ආයතනයක් ඒක ආණ්ඩුවක් වුණත් හොඳ දෙයක් කරනකොට ඒකේ නරක දකින්න ඔබට අයිතියක් තියෙනවා. ඒ වගේම යම් නායකයෙක් ආණ්ඩුවක් ආයතනයක් හෝ පුද්ගලයෙක් දැඩිව සමාජයට බලපාන නරක කරද්දි නෑ ඒක හොඳයි කියලා ඒකට යම් පැසසුමක් දෙන්න හොඳක් කියන්න ඔබට අයිතිය තියෙනවා. ඒක ඔබේ අයිතිය. අපි කියන දේ කරන දේ කියනවා. ඔබට ලැබුණද සුබ පැතුම් පතක්? ඔබට ලැබුණද රෝස මලක්? ඔබට ලැබුණද මල් කලඹක්? අදුම තරමේ ටොපියක්වත්? තව පොය අතකින් අපි හැමෝගෙම ඔළුවේ තියෙන ඔටුන්නක් මතක තියාගන්න. ජයනු බලයට මාලිමාවට මාතෘ භූමියට පව් නේද මේ ජනතාවට මෙච්චර බොරු කියලා ඒවා අහුවෙලා රවට්ටලා ජනතාවට තවත් මෙච්චර බොරු කියන්නේ එනවා. තීරණය ඔබ සතුයි. මැයි 6 වෙනිදා මොලේ අරගෙන ඡන්ද පොලට යන්න. ඒක හරි මොලේ තියෙන්න එපා. මොලේ කල්පනා කරනවා නම් මේ වගේ බොරුකාරයොන්ට දෙන්නේ නැහනේ. මෙච්චර ටොම්පච කියපු ආණ්ඩුවක් මේ ලෝකේ මේ ලංකාවේ තියා මේ ලෝකෙවත් බිහි වෙලා නැහැ මෙච්චර කාලයකට කිසිම දේශපාලන පත් එක්ක. පව් ඉතින් අනේ